අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේත් ආනන්ද තෙරුන් වහන්සේත් ජේතවන විහාරස්ථානයේ වැඩ සිටින වේලාවක ආනන්ද තෙරුන් වහන්සේ දිවාස්ථානයේ සිටිමින් මෙසේ සිතූහ. බුදුරජාණන් වහන්සේ විසින් සම්මා සම්බුදුවරයන්ගේ දෙමව්පියෝ ආයුෂ ප්‍රමාණය බෝධිය ශ්‍රාවක සන්නිපාත අග්‍ර ශ්‍රාවකයන් උපස්ථායක මේ සියල්ල පවසා තිබේ. උපෝසතය කියා නැත. මේට හේතුව කුමක්ද? ඒ උතුමන්ගේ මේ උපෝසතයද අනෙකක්දැයි උන්වහන්සේ බුදුන් වෙත එළඹ මේ කරුණ විමසූහ. යම්සේ ඒ බුදුවරයන්ගේ කාල භේදය පමණක්ද ගාථා භේදයක් නොවීද? විපස්සී බුදුරජාණන් වහන්සේ වසර 7කට වරක් උපෝසතය කළහ. එක් දිනක දෙන ලද අවවාදය වසර 7කට යෝග්‍ය වේ. සිකීහා වෙස්සබූ බුදුවරු වසර 6කට වරක් උපෝසතය කළහ. කකුසඳ කෝණාගම බුදුවරු වසරක් පාසාද කාශ්‍යප බුදුහු මාස 6කට වරක් උපෝසතය කළහ. එක් දිනක දෙන ලද අවවාදය මාස 6කට ප්‍රමාණවත් විය. මේ නිසා බුදුරජාණන් වහන්සේ කාල ප්‍රභේද පවසා සියල්ලගේ උපෝසත එකම උපෝසතයක් කරමින් මේ ගාථාව පැවසූහ. ඒ